හරි නේද? මම හිතන අනිත් අයත් ඉවර ඇති කියලා. මේ මෙන්න මේ ඉන්පුට් ටයිප් කියන එක කතාව මෙතන මේ වැලියු එක දෙන්න කියන ඒ කාරණාව ෆෝම් එකක් නේ තියෙන්නේ. මේ ෆෝම් එකයි මේ බටන් එකයි එකිනෙකට කනෙක්ටඩ්. හරිද? ටයිප් ඉන්පුට් ටයිප් සබ්මිට් කියන බටන් එක දුන්න ගමන් ඒක වෙන්නේ මෙතන බටන් එකක් පෙන්නනවා එච්චරයි. එන මොකුත් නැහැ. මේක ක්ලික් කරපු ගමන් ඒ ක්ලික් ඉවෙන්ට් එක ෆෝම් එකට තේරෙන්න. ඒ කියන්නේ මේක ක්ලික් කරපුවාම මේක ඉවෙන්ට් එකක් නේ. කියන්නේ ඒක යමක් වෙනවනේ. මේක ක්ලික් කරා කියලා දැනගන්න මේ HTML ෆෝම් එකට පාවිච්චි කරන මේ ඇට්‍රිබියුට් එකක් තමයි වැලියු කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ මේ වැලියු කියලා දෙන්නේ මේක අගයක්. හරිද? ඒ අගයට දෙන නම තමයි සබ්මිට්. මේ බටන් එකේ නම සබ්මිට් නිසා. එතකොට වෙන මොකක්වත් දුන්නාම මේක මේ ක්ලික් කරාට මේ data ටික යන්නේ නැහැ මෙහෙට. මේක දැන් මේ සබ්මිට් කියලා දීලා මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ෆෝම් එක දැනගන්නවා අන්න සබ්මිට් බටන් එක ක්ලික් කියලා. එතකොට තමයි මේ data ටික සර්වර් සයිඩ් එකට අපි ඔය සර්වර් සයිඩ් එකට කියන බෑක් එන්ඩ් එක කියලා. බෑක් එන්ඩ් එකට යවන්නේ. හරිද? අනිත් කාරණාව තමයි මේක. දැන් කොහොමද බෑක් එන්ඩ් එකට ආවට පස්සේ ඒ data ටිකක් පෙන්වන්නේ කියන එක ගැන අපි ඉගෙන ගත්තනේ. මේකෙදි කරන්නේ එහෙම data ටිකක් මේ රික්වෙස්ට් එකක් හරහා ආවද කියන එක තමයි මෙතනදී චෙක් කරන්නේ. දැන් එක්සැම්පල් එකක්. දැන් මෙතන මේ යවන මේ data ටික දාලා මෙතන සබ්මිට් කරපුවාම මේ data ටික යන මෙතඩ් එක post නේ. ඒතර post මෙතඩ් එක හරහා තමයි අපේ වෙබ් එකේ ඉඳලා සර්වර් සයිඩ් එකට මේ data ටික එන්නේ. ඒ ආවට පස්සේ මම මේක මයික් ඔන් කරලානේ. හරි. ඒ ආවට පස්සේ මුලින්ම කරන වැඩේ තමයි මෙතන මේ සර්වර් කියලා මේ මෙතඩ් එකක් තියෙනවා. මේකෙන් කරන්නේ රික්වෙස්ට් මෙතඩ් එක චෙක් කරන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ආ මේ අපේ sorry මේ අපේ පරිගණකය මේ සර්වර් පරිගණකය. හරිද? දැන් PHP කෝඩ් එක රන් වෙන්නේ මේක රන් වෙන්නේ සර්වර් එක පැත්තේ. මෙන්න මේ පැත්තේ. මෙහෙ. ඒතර මේකෙදි බලන්න මෙන්න මෙතන. සර්වර් එකට එන රික්වෙස්ට් එක ඒ කියන්නේ මෙහෙන් එවන්නේ රික්වෙස්ට් එකක් මෙන්න මේ දේ කරලා ගන්න. කරලා දෙන්න කියලා. හරිද? එතකොට මෙහෙන් රික්වෙස්ට් එකක් දානවා මේ data ටිකක් කොහොම තියෙනවා. මේ data ටික අරගන්න ඒක ආය පහු මෙහෙට පෙන්වන්න හරි නැත්නම් ඒක ඇතුලේ ගබඩා කරන්න හරි කියලා මෙහෙ රික්වෙස්ට් එකක් එනවා මෙහෙට. ඒ එන රික්වෙස්ට් එක එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මෙතඩ් දෙකක් තියෙන එකක් තමයි get. හරිද? අනිත් එක තමයි දැන් ඔය දාපු අපි post. හරිද? ඔය දෙකේ එකක් ආකාරයෙන් එන්න පුළුවන්. දැන් අපි යූස් කරේ post නේ වඩා ආරක්ෂිත ක්‍රමවේදය තමයි post එක. හොඳද? post එක හරහා post method එක හරහා මේට data එනවා. එතකොට මෙහි කරන වැඩේ තමයි ඉස්සෙල්ලම මෙතනදී රික්වෙස්ට් එකක් ආවද පෝස්ට් එකක් විදිහට. ඒ කියන්නේ පෝස්ට් මෙතඩ් එකෙන් රික්වෙස්ට් එකක් ආවද කියලා තමයි මෙතන චෙක් කරන්නේ. ඔව් නම් තමයි. ඇත්තට මෙහෙම නෙවෙන්න ඕනේ. රික්වෙස්ට් එකක් ආවොත්නේ මෙහි බලන්න ඕනේ මේ දේවල් වෙන්න ඕනේ. නැත්තම් විලා හරියන්නේ නැහනේ. ඒකයි මෙතන කන්ඩිෂන් එකක් දාන්නේ. මේ සර්වර් එකට රික්වෙස්ට් මෙතඩ් එකක් ආවද පෝස්ට් එකේ පෝස්ට් විදිහට කියලා චෙක් කරලා ඊට පස්සේ පෝස්ට් එක හරහා ආපු name address ෆෝන් වගේ දේවල් ගන්නවා. ඒක තමයි මෙතනදි මේ වෙන්නේ. හරිද? මේ සරලව කිව්වොත් හරිද මේක දැන් මේකේ තීරි කාරණා තියෙනවා. මේ කෝඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇත්තටම මේක වෙන විදිහක් තියෙනවා. හරිද? මේක නිකන් උඩින් මං ඔය කිව්වේ තේරෙන්න මේ දැන් ඔය ගොඩ ඩීප්ලි යනවා නම් කවුරු හරි කෙනෙක් ලොකුවට වෙබ් අඩවි හදනවා නම් PHP පාවිච්චි කරලා මේක ඇත්තටම ඩීප්ලි වෙන විදිහ දැනගෙන ඉන්න ඕනේ. මේ පෝස්ට් එකක හැසිරීම කොහොමද data කොහොමද එහෙට මෙහෙට යන්නේ මේ URL දිගේ තමයි ඔය data යන්නේ. හරිද? ඔය ගොඩක් දේවල් කතන්දර මේ ඔවා දිගටම කරන කෙනෙකුට දැනගෙන ඉන්න ඔයාලගේ මට්ටමට ඇති මේ.
මේක වෙන විදිහ දැනගෙන හිටියනම් බොහොම ප්‍රමාණවත්. ඉස්සරහට වැඩිපුර ඉගෙන ගන්නවා නම් ඉතින් ඇතුලේ දේවල් ටිකත් බලන්න කොහොමද වෙන්නේ කියලා. මේවා ආරක්ෂිතව යවන්නේ කොහොමද? ඔද ඔය දේවල්. හරි. හරි. මං ඔය කියලා දුන්නේ PHP කෝඩ් එකයි HTML කෝඩ් එකයි කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන ප්‍රධාන කාරණා ටික. දැන් හරි. වැඩේ සෑහෙන දුරට හරි ඔයාලා දාගත්තනේ වැඩි. හරි. ඊට පස්සේ අපි අපිට දාගමු ඊළඟට තව මොකක්ද දාන්න ඊළඟට. ෆික්ෂන්. තව විභාගයට ඔය වැඩිපුර එන මේ අනවශ්‍ය ටික දැන් අපි පොඩ්ඩක් අයින් කරමුනේ. ජෙන්ඩර් එකක් ඔය දාමු. සබ්මිට් බටන් එක තියෙනවා. මම දැන් අර ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් ගන්න යන්න. මේවත් එහෙම තියමු අපිට ඕන වෙලාවට අරගන්න ඕනේ. දැන් ඊළඟට ඕන වෙනවද? ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් කියලා කියන්නේ මෙහෙම එකක්. හොඳේ. ඩ්‍රොප් ඩවුන්. මේ තියෙන පල්ලෙහාට එන්නේ අර තෝරන්න ඒවා. සිලෙක්ෂන් මේ තියෙන සිලෙක්ට් කරන්න එක එක ඒවා. අන්න ඒවට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් කියන්නේ. ඒකක් ගන්න හදන්නේ. දැන් අපි මේක බලුවනේ. එතකොට වෙන්නේ මෙහෙම මම ඒකට ලේබල් එකක් දාගන්න ජෙන්ඩර් වගේ මොන හරි නමක් දාලා ගත්ත හැකි. ඊට පස්සේ ඒ කෝඩ් එක ගන්න කරන්න මෙන්න මෙහෙම එකක්. හරිද? ඒ කියන්නේ මේ පල්ලෙහාට සිලෙක්ෂන් එකක් ගන්න අපි කරන්නේ සිලෙක්ට් සිලෙක්ට් කියලා දාලා ඊට පස්සේ ඒකට නේම් එකක් අපි දාන්න ඕනේ. දැන් දන්නවනේ වැඩි නේම් එකක් දාන්නේ ඇයි? මෙහි ඉඳලා දත්ත එහා පැත්තට අරගෙන යන්න. ඕවා දානකොට මතක් කරගන්න ඕනේ. මෙතන මේක වෙනස් වෙලා අපේ ඉංග්ලිෂ් එක UK නෙමෙයි US දාන්න. දැන් හරි. නේම් එකක් දෙමු අපි ජෙන්ඩර් කියලාම දෙමුනේ. ජෙන්ඩර්. දැන් මේක දිගේ තමයි වැටෙන ජෙන්ඩර් එක අරගෙන යන්නේ. වැලියු එක අරගෙන යන්නේ. හරි. ඊට පස්සේ සිලෙක්ෂන් එක ක්ලෝස් කරනවා. සිලෙක්ට් මේක මේ ඇයි මේ පැත්තට වයිද? හරි. ඊට පස්සේ සිලෙක්ට් එක ඇතුළේ එන්න ඕන ඔප්ෂන්. දැන් සිලෙක්ට් එකක ඔප්ෂන් කීපයක් තියෙනවනේ. අන්නේ ඔප්ෂන් ටික ඊළඟට දෙන්න ඕනේ. හොඳද? ඔප්ෂන්. මෙන්න මෙතන කැමති ඔප්ෂන් ටික දෙන්න මේක නම් අපි ජෙන්ඩර්නේ මේල්. ඊට පස්සේ තව එකක්ද ෆීමේල් ෆීමේල් අද ඔය ටික දීලා ඊට පස්සේ මතක තියාගන්න දැන් මෙතන අපි මේක රන් කරලා බලමු. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේ සිලෙක්ෂන් එකක් ආවා. මේල් ෆීමේල් අදර්ස් කියලා ඔහොම දෙන්න පුළුවන්. ජෙන්ඩර් මේ ලේබල් එක මේ තියෙන ලේබල් එක මේ කොයි එක මේ තියෙන ලේබල් එක මේ පෙන්වන්නේ මේල් ෆීමේල් අදර්ස් සබ්මිට් බටන් එක මේ තියෙන යටම තියෙන එක මේක. හරිද? ෆෝම් එක ඇතුළේනේ මේ ඉන්නේ අපි. හරි. කියනන කාරණාව තමයි දැන් මෙහෙම එකක් කොහොම දීලා සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ සිලෙක්ට් එකේ නේම් එක විදිහට නේම් එකේ ජෙන්ඩර් එක විදිහට මෙතනින් දෙන මේල් නම් මේල් එක ෆීමේල් නම් ෆීමේල් එක අද නම් අද එක ජෙන්ඩර් එකට වැටෙනවා මෙතනින් දෙන වැලියු එක මොන හරි දෙන වැලියු එක මේ ජෙන්ඩර් එකට වැටෙනවා හරිද ඒතර ජෙන්ඩර් සමානයි මේල් සිලෙක්ට් කරොත් මේල් එහෙම වෙන්න ඕනේ කියන්නේ මේ වැලියු එක දෙන්න ඕනේ දැන් මෙතන මේ වැලියු එක යන්න ඕන වැලියු එක මේක නිකන් ඩිස්ප්ලේ වෙන එක විතරයි හරිද යන්න ඕන වැලියු එක මේක සිලෙක්ට් කරාට පස්සේ අපි මෙතන ඔප්ෂන් එකත් එක්ක දෙන්න ඕන වැලියු කියලා දාලා සමානයි මේල් කියලා යන්න ඕනේ ඒකම දාමු හරි මේ යන්න ඕන වැලියු එක
අර මේ කියන්න ඕනේ ෆීමේල් මේකේ අද කියලා ඔහොම යන්න ඕනේ හොඳද කියලා දාලා ඔහොම යන්න ඕනේ. දැන් මේ අද සිලෙක්ට් කරොත් මේ මෙතන මේකට අදාළ වැලියු එක ගිහින් මේකට වැටෙනවා. මේක සිලෙක්ට් කරොත් ෆීමේල් ගිහිල්ලා වැටෙනවා. දැන් අපිට මෙහෙදි මොකද කරන්න පුළුවන්? ආර සබ්මිට් කරාට පස්සේ ජෙන්ඩර් එක හරහා එන අදාළ මොකක් හරි එක වැලියු එකක් නෙන්නේ ඒකයි සිලෙක්ට් කරන්න පුළුවන්. එන වැලියු එක ගන්න ඕනේ. බිලිබා ගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙතන මම ජෙන්ඩර් වගේ නමක් දාන්න. හොඳද? ජෙන්ඩර් වගේ නමක් නෙමෙයි ජෙන්ඩර් එක හරහා එන්නේ ඒක තමයි දාන්න වෙන්නේ. දාලා ඊට පස්සේ ඒ කියන්නේ මෙතන මේක වේරියබල් එක. මේක කැමති එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ජෙන්ඩර් කියලා දාන්නේ. මොකද කැච් කරගන්න ඕනේ මේ ජෙන්ඩර් එක හරහා එන එක. එතකොට ඒක පෝස්ට් එක හරහා ජෙන්ඩර් එකේ එන වැලියු එක කැච් කරගෙන මම මෙතනත් හදාගන්නේ ජෙන්ඩර් කියලාම වේරියබල් එකක්. මේක නම් කැමති නමක් දාගන්න පුළුවන්. හදලා ඊට පස්සේ මම මේක රන් කරපුවාම මෙතනින් අර ජෙන්ඩර් එක හරහා එන වැලියු එක මේකට වැටෙනවා. පල්ලෙහින් මම ඒක print කරනවා. හරිද? මේ විදියට. මනිත් ඒවා මට වැඩක් නැහැ. ඔහොම print කරනවා. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. එර එකක් ගියේ මොකේද අපි? මොකක්ද එර එක undefined key gender. මොකක්ද අවුල? undefined key gender කොතනද line එක? 23 මෙතන. post gender. එතන තියෙන gender එක මෙතනක් තියෙන්නේ. ඔව්. undefined array key. Mm, 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 mm. if gender සමානයි post gender. then variable okay. undefined array key gender ඉන්නේ. හරි හරි. අතන මේ සිලෙක්ට් කරලා දුන්නාට පස්සේ හරි අතන මේ ලෝඩ් දෙද්දි එතන කේස් එක. ඕකේ. if server request method සමානයි post මම මෙතන if එකක් දාලා මේකේ value එකක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. එතකොට හරි. හරි. අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි. දැන් හරි. මේ ඔන්න දැන් බලන්න මම මේල් හරි කැමති එකක් දෙනවා මෙතන. ෆීමේල් දීලා තිබ්බේ ඔන්න අද කියලා දෙනවා සබ්මිට්. සබ්මිට් කරපු ගමන් මෙතන මේ සර්වර් එක පැත්තේ වෙන දෙයක් ඈ. සර්වර් එකේ හැදිලා අපිට එවන එක. මේවා ෆීමේල් වෙනස් කර දැක්කද වෙනස් වෙනවා. සබ්මිට් කරපු ගමන් එහෙට යනවා data ටික. හරිද? මෙතනින් සබ්මිට් කරපුවාම වැලියු එකක් තෝරලා ඒ වැලියු එක ජෙන්ඩර් එකට වැටෙනවා. ජෙන්ඩර් එක අරහා මෙහෙට යනවා. ජෙන්ඩර් එකෙන් අපි මේකට දා ගන්නවා. ඒක මෙතන print කරනවා. එහෙම වෙන්නේ. කීප කාරණාව තේරුණාද? මේ අනිත් PHP එක අපේ දාගන්න පුළුවන්. දැන් දාගන්න. මේ තේරුම් නැත්තම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකේ ඔය යන ගමන් අහන්න ඕනේ. හරි.
හරිද අනිත් පැත්ත හරි නේද? හරි. මේකේ ටයිම් එක දැන් තව ටිකකින් ඉවර වෙයි. ඔය HTML වල PHP පාර්ට් එක දැන් පේපර් එකට එනවා නම් මේව තමයි එන්නේ පේපර් එකට. හොඳේ. අපි මේස් දාන විදිහ HTML වල පාර්ට්ස් ටික බැලුවනේ. දැන් අපි PHP පාර්ට් ටිකත් ඔන්න බලලා ඉවරයක් කරා. මේක මේ උපරිමේ හොඳේ. මේ එනවනම් එන්න පුළුවන් උපරිමේ. මේක ෆයිල් දෙකට දාලා එන්නත් පුළුවන්. එතකොටත් ඉතින් මේ කෝඩ්ම තමයි කෝඩ් එකේ වෙනසක් වෙන්නේ නැහැ. HTML ෆයිල් එක වෙනම PHP ෆයිල් එක වෙනම තැනක. එතකොට කෝඩ් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක මෙහෙමම තමයි. හරි. මේ ඒක ෆයිල් දෙකක දාලා දෙකක දාලා දෙන්නේ කෝඩ් එක එකයි. වැඩ කරන විදිහ එකයි. එතකොට ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හරිද? හරි. දැන් මේ කරපු කෝඩ් ටික ආයෙ වතාවක් නැවත පුළුවන් නම් බලන්න ලැප්ටොප් තියෙන කට්ටියට නම් අවුලක් නැහැ මේක කරගන්න පුළුවන් නැවත වතාවක් ආයෙ ටෙස්ට් කරලා බලන්න පුළුවන්.